ලෝකයේ ප්‍රසිද්ධම පොත්වලින් එකක අන්තිමටම හංගපු අద్භූතම රහසක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. නැපෝලියන් හිල් මේකට කිව්වේ 6 වෙනි ඉන්ද්‍රිය කියලා. ඉතින් අපි බලමු මොකද්ද මේකේ තියෙන ඇත්තම කතාව කියලා. මේ සංකල්පය හරියටම තේරුම් ගන්න අපි පටන් ගමු නැපෝලියන් හිල් එයා ගැනම කිපු ටිකක් අමුතු ඒත් පුදුම හිතෙන කතාවකින්. හිතන්නකෝ මෙහෙම දෙයක්. මාස ගාණක් තිස්සේ හැමදාම රැට නැපෝලියන් හිල් එයාගේ හිතේ මවාගත්ත උපදේශක මණ්ඩලයක් එක්ක මීටින් තියනවා. එයා මේ අයට නමක් පවා දාලා තිබ්බා. අදෘශ්‍යමාන උපදේශකයෝ කියලා. ඉතින් කවුද මේ කැබිනට් එකේ හිටියේ? මේක නිකන් කට්ටියක් නෙවෙයි. එබ්‍රහම් ලින්කන්, තෝමස් එඩිසන් හිතන්නකෝ. ඉතිහාසයේ බිහුණු ලොකුම මොලකාරයෝ ටිකක්. ඉතින් ඔහු හිතින් මවා ගන්නවා මෙයායත් එක්ක කතා කරලා එයාලගෙන් දැනුම නුවණ ඉල්ල ගන්නවා කියලා. හැබැයි හොදට මතක තියාගන්න මේක නිකන්ම හීනයක් දැකීමක් නෙමෙයි. මේක හිතාමතාම කරපු මානසික එක්සර්සයිස් එකක්. එයාට ඇත්තටම ඕනවනේ ඒ ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගේ ගතිගුණ, එයාලා හිතන විදිහ, Tamanගෙම යටිහිතට බස්සවලා Tamanවම අලුත් කෙනෙක් කරන්න. හොඳයි. ඉතින් මොකද්ද මේ අමුතු රෑ රැස්වීම් වල ඇත්තම පරමාර්ථය? හිල් විශ්වාස කරපු විදිහක මේ අභ්‍යාසය තමයි 6 වෙනි ඉන්ද්‍රිය කියලා එයා හඳුන්වපු අර ඉහළම මානසික ශක්තිය අවදි කරගන්න තියෙන යතුර. ඒ කියන්නේ අපි උත්සාහයක් නොගෙනම විශ්වයේ තියෙන අසීමිත දැනුම එහෙමත් නැත්නම් අනන්ත බුද්ධිය අපිත් එක්ක කෙලින්ම කතා කරන තැනට එන එක. ඔහු මේක හැඳින්නුවේ එයාගේ සම්පූර්ණ දර්ශනයේම කූට ප්‍රාප්තිය විදිහට. හිතන්නකෝ ධනය කරා යන ගමනේ 13 වෙනි සහ අන්තිම පියවර. ඒත් මෙන්න මේකයි වැදගත්ම දේ. අනිත් මූලධර්ම 12ම හරියටම ප්‍රගුණ කරපු කෙනෙක්ට විතරයිලු මේක තේරුම් ගන්න පුරුවන් වෙන්නේ. හරි. එත් මේ කියන අద్భుත ඉන්ද්‍රිය ඇත්තටම වැඩ කරන්නේ කොහොමද? හිල් මේක දැක්කේ මොන විදියටද? ඌ මේක දැක්කේ හරියට පාලමක් වගේ. එක පැත්තකින් තියෙනවා අපේ සීමිත මනස. අනිත් පැත්තෙන් තියෙනවා විශ්වයේ තියෙන සීලුම දෙනම ගබඩා වෙලා තියෙන අනන්ත බුද්ධිය. අන්න ඒ දෙක යා කරන පාලම තමයි මේ 6 වෙනි ඉන්ද්‍රිය කියන්නේ. හිල් මේක පැහැදිලි කරන්න පාවිච්චි කරපු උපමාව නම් නියමයි. එයා කිව්වා 6 වෙනි ඉන්ද්‍රිය කියන්නේ හරියට අපේ මනසේ තියෙන රිසීවර් එකක් වගේලු. රේඩියෝ රිසීවර් එකක් වගේ. අන්නේ රිසීවර් එකෙන් තමයි එකපාරටම ඔලුවට එන අදහස්, ක්‍රියේටිව් අයිඩියාස්, හිතට දැනෙන දේවල් අල්ලගන්නේ. අපි හැමෝටම මේ වගේ අත්දැකීම් තියෙනවනේ නේද? අපි නිතරම කියන්නේ මට හිතට අදහසක් ආවා කියලා. එහෙමත් නැත්නම් ඉන්ස්පිරේෂන් එකක් ආවා කියලා. අන්න ඒක තමයි මේ. හරි. දැන් ප්‍රශ්නේ මේකයි තේරුම් ගන්න ටිකක් අමාරු. මේ වගේ හැකියාවක් දියුණු කරගත්තම ලැබෙන ඇත්තම වාසිය මොකක්ද? හිල් කියන විදියට පළවෙනිම දේ තමයි අනතුරක් එන්න කලින් ඒ ගැන ඉඟියක් ලැබෙන එක. ඒ කියන්නේ ඒකෙන් බේරෙන්න අපිට කාලය හම්බ වෙනවා. දෙවෙනියට මේක වැඩ කරන්නේ ඇලාම් සිස්ටම් එකක් වගේ. හැබැයි අනතුරු වලට නෙවෙයි, අවස්ථාවලට. අනිත් අයට පේන්නත් කලින් හොඳම අවස්ථා අඳුනගෙන ඒව අල්ලගන්න පාර පෙන්නනවා. අන්තිමට බලවත්ම වාසිය තමයි මේක. හිල් මේක විස්තර කරන්නේ හරියට අපි ළඟම ඉන්න ආරක්ෂක දේවදූතයෙක් වගේ කියලා. ඕනම වෙලාවක දැනුමේ ප්‍රඥාවේ ඉහළම තැනකට යන්න දොර ඇරලා දෙන කෙනෙක්. හැබැයි ඉතින් මේ ගැන ඕනවට වඩා එක්සයිට් වෙන්න කලින් හිල් හරිම වැදගත් දෙයක් මතක් කරනවා. මේක තමයි යථාර්ථය. මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි මේක ස්විච් එකක් දාලා ඔන් ඔෆ් කරන දෙයක් නෙවෙයි. ඕන වෙලාවට අරන් එපා වෙලාවට පැත්තකින් තියන්න බෑ. මේක හරිම සෙමින් වර්ධනය වෙන බලයක්. ඇත්තටම හිල් කියන්නේ සාමාන්‍යම කෙනෙක්ට වයස අවුරුදු 40ක්වත් වෙනකල් මේ 6 වෙනි ඉන්ද්‍රිය ගැන හරියාකාර දැනුමක් ලැබෙන්නේ හරිම කලාතුරකින්ලු. ගොඩක් වෙලාවට ඒ හැකියාව මෝදු වෙන්නේ අවුරුදු 50ත් පෙන්නට පස්සේ. මේකට එක රැයක් මාසයක් මදි. මේකට අවුරුදු ගාණක භාවනාව. Taman ගැනම ගැඹුරට හිතන එක. ඒ කියන්නේ ආත්ම පරීක්ෂාව. සහ ඔහුගේ පොතේ තියෙන අනිත් මූලධර්ම සම්පූර්ණයෙන්ම ජීවිතයට එකතු කරගන්න එක අවශ්‍ය වෙනවා. ඉතින් මේ හැමදේම ඇහුවට පස්සේ අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මේකට 6 වෙනි ඉන්ද්‍රිය කිව්වත්, නිර්මාණශීලී පරිකල්පනය කිව්වත්, එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න විදිහට ඉන්ටුයිෂන් එක සහජ බුද්ධිය කිව්වත්, හිල්ස්ගේ මේ අදහස අපිට ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. මේ කියන ඇතුළාන්ත හඬ, මේ ඉන්ටුයිෂන් එක කියන්නේ ඇත්තටම කාලයක් තිස්සේ හිතාමතාම පුහුණු කරලා වර්ධනය කරගන්න පුළුවන් දෙයක්ද? ඒක තමයි අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නයක්.